That's good, eh? That's good. It was a podi cutter. Lake Taupo කියන එක. You want on top of it? Hello guys. කොහමද? අද අපි ඔයාලව එක්කගෙන යන්නේ තවුපෝ කියන සිටි එක බලන්න. ඒ තවුපෝ කියන සිටි එකේ තියෙනවා නිව්සීලන්ත වල තියෙන ලොකුම ෆ්‍රෙෂ් වෝටර් ලේක් එක. ඒකම ඒ සිටි එක පිහිටලා තින්නේ ගිනි කඳු තියෙන ඒරියා එකක. එතකොට ඒ ගිනි කඳු තාමත් ඇක්ටිව් කියලා තමයි කියන්නේ. තවුපෝ ලේක් එක හැදිලා තියෙන්නේ අවුරුදු 26500කට කලින් වෙච්ච ලොකුම ගිනි කඳු පිපිරීමකින් ඇති වෙච්ච ගිනි කඳු ආකාරයක වතුර පිටලා තමයි තවුපෝ ලේක් එක හැදිලා තියෙන්නේ. එතකොට ඒ සිදු වෙච්ච පිපිරීම මේ මුළු ලෝකයේම අවුරුදු 70000ක් තුල වෙච්ච ලොකුම ගිනි කඳු පිපිරීම කියලා තමයි කියන්නේ. ඊට අමතරව මේ තවුපෝ ලේක් එක ගලාගෙන යන්නේ වයිකටෝ රිවර් එකෙන්. ඒ යන අතරතුර තියෙනවා උකා ෆෝල්ස් කියලා ලස්සන තැනක්. ඊට අමතරව තර්මල් පාර්කයක් තියෙනවා. තව ලස්සන තැන්වලක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහට ගිහලා බලමුකෝ කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් guys අපේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. guys ඔයාලට පේනද ඔය ලොකු දුමක් නගිනවා. මොකද තියෙන්නේ ජියෝතර්මල් මේ පවර් ප්ලාන්ට් එකක් ඔය තියෙන්නේ. පොළවේ තියෙන හීට් එක ප්‍රොජෙක්ට් අරගෙන ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් කරන එක තමයි ඔය මේ පවර් ප්ලාන්ට් වලින් කරන්නේ. ඔය වගේ පවර් ප්ලාන්ට් කීපයක්ම තියෙනවා මේ. ඉතින් guys මේ තමයි ලස්සන හුකා ෆෝල්ස් කියන එක. මේක එන්නේ ලේක් තවුපෝ වලින් නම් තමයි එන්නේ. මේ වයිකටෝ රිවර් එක තමයි මේ අපිට හුකා ෆෝල්ස් විදිහට ලස්සන පේන්නේ. මේක මෙච්චර ලස්සනට තියෙන්නේ වයිකටෝ රිවර් එක සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර පළලයි කියලා තමයි කියන්නේ. ඒ වුණාට මෙතන මීටර් 15ක් විතර තමයි පළල වෙලා තින්නේ. ගැඹුරත් පොඩ්ඩක් අඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා වතුර පාර සැර වෙලා ලස්සන මේ සිනික් view එක තමයි තියෙන්නේ. මේ තියන්නේ මේ අපි ඉන්න තැන මැප් එකක්. මේකේ තියෙන ඔක්කොම මෙතන මොනවද වෙන්නේ කියලා. අපි දැන් දියැල්ල පොඩක් උඩට ආවා. මේ තින්නේ මේ ගලා යන වතුර තමයි අපිට අර ලොකුවට පේන්නේ. guys අපි දැන් ලේක් තවුපෝ කියන තැන තියෙන සීනික් ලොකු තැනක ඉන්නේ. ඔය තියෙන ලේක් තවුපෝ කියන එක. hello guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටොකාලුනේ.
ටොකානු තර්මල් පූල්ස් බලන්න පෙනන්නක මාරය වලට පේනවාද එතන තින පොඩි දිය පාරක් වගේ එක ඒ දිය පාරෙන් යටින් එනවා මේ ආපු තැන තියෙනවා තර්මල් පූල් එකක් ඒක දැනම් ක්ලෝස් වගේ එතන එක ඊට අමතරව තියෙනවා පොඩි බෝක් එකක් අද පූල් ඔක්කොම ක්ලෝස් හින්දා අපි යනවා පොඩ්ඩක් වෝක් එකක් දාන්න. ඒ එතනම තියෙනවා පොඩි වෝකින් ඒරියා එක. මේක ඇතුළ. පූල් ක්ලෝස් වුණාට බලන්න පුළුවන්. ඔව්. එක තැනකට අපි ආවා. මේ වගේ හැමතැනම වතුර තියෙන තැන් තියෙනවා මේක වටේටම දෙපැත්තේ නෑ ඉතින් අවුලක් නෑ අල්ලන්න පුළුවන් අම්මට සිරි බං ඇඟිල්ල දාන්න පුළුවන් පිච්චෙන්නේ නෑ ඒ වුණාට රස්නේ Is it okay to record this one? Nice secret. Guys අපිට හම්බුණා මෙතන කට්ටියක් කෑම හදනවා ඒ යන්නේ පොළොවෙන් එන හීට් එකෙන්. මේගොල්ලෝ දැන් එතන ඇරියා. Well, these fellas put the one on top of it. Oh, you're right. Wait, someone else? I will take it. Yeah, right. Oh, it's too hot, eh? Careful. He's hot, right? Yeah, we're gonna get it. Right? We're gonna have to grab it. Yeah, I'm gonna get myself Oh, that's good, eh? That's good. It's steam pudding, chickens. Yeah. You got whole Christmas dinner here, man. That's I good, didn't man. have to think of it. Yeah. Guys අපිට හම්බුණා ඒ එතන ඒරියා එකේ තැන් තැන් හදලා තිනවා කෑම හදාගන්න. ඒකවල කට්ටිය ඇවිල්ලා ඒ තැන් වලට කෑම දාලා මේ oven එකයි පාවිච්චි කරනවා. මේ තියෙන මේ වගේ හදපු ප්ලේස් එකක්. අරන් යන්නේ හදපු කෑම. මේ තියෙන තවත් ඒ වගේ කෑම හදන්න තියපු තැන් කීපයක්. වහලා රෙදි වලින් වහලා කුණු කරලා තියෙන්නේ. කෑම ටික දාලා යනවා. ඊට පස්සේ ඇවිල්ලා අරගෙන යනවා. Hello guys. Hi. අපි තවපු ලේක් එක බලලා එහෙම අපේ කැම්ප් සයිට් එකට ආවා. මෙහි ඔය ලංකාවේ වගේ හෝටල් වල නවතින එක පොඩක් එක්ස්පෙන්සිව් එකකින්ද ගොඩක් කට්ටිය කැම්ප් සයිට් වලට තමයි යන්නේ. කැම්ප් සයිට් වලටත් අපි ඉන්න කැම්ප් සයිට් එකට ගෙවන්න ඕනේ. කලින් බුක් කරගන්න. ඔව් කලින් බුක් කරලා තමයි එන්න ඕනේ. මේ කැරවන් තියෙනවා නම් තව වාහන ඇතුලේ මොකද කැම්පර් වෑන් වගේ තියෙනවා නම් ඒව පාක් කරන්න වෙනම ඒරියාස් තියෙනවා. ඊට අමතරව තමන්ට ටෙන්ට් එකක් තියෙනවා ටෙන්ට් එක ගහ ගන්න පුළුවන්. කැමති නම් ඒ කබාන එකකත් ඉන්න පුළුවන්.
ෆ්‍රී කෑම් සයිටුත් තියෙනවා. ඒ කියන්නේ එක සිටිස් වල Tamanට සල්ලි ගන්න නැතුව කැම්පින් කරන්න පුළුවන්. ඒ වුණාට සල්ලි ගෙවන එකේ වාසියක් තියෙන එතන අපිට ඕන කරන ෆැසිලිටිස් ඔක්කොම තියෙනවානේ. වොෂ්රූම් තියෙනවා, කිචන් එක තියෙනවා, බාබිකියු ඒරියා එකක් තියෙනවා. කිචන් එකම මේ කිචන් බාත්රූම් ටොයිලට් එක වෙනම තියෙනවා. තව අර පොඩි කට්ටියට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක්, ටීවී රූම් එකක් ඒ ඔක්කොම තියෙනවා. පෙන්නන්නම් කොහලට කොහොමද කැම්පින් සයිට් එකේ වෙන්නේ කියලා. ගයිස් මේ තමයි අපේ කැම්ප් සයිට් එක. මේක ෆ්‍රී කැම්ප් සයිට් එකක් නෙමෙයි. මෙතෙන්ට අපි එක කැම්ප් ඒරියා එකකට $25 දෙන්න ඕනේ. නයිට් එකකට. ඒකේ තියෙනවා මේ තියෙන වොෂ්රූම් එක, ටොයිලට් එක. ඒකම නාගන්න කටියට නාගන්න පුළුවන්. එහා පැත්තේ තියෙනවා මේ ටොයිලට් එක. මෙතන පොඩි කට්ටිය සෙල්ලම් කරන්න ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට අමතරව කොමන් කිචන් එකක් තියෙනවා මෙතන. මෙතන තියෙන බාබිකියු ප්ලේස් එකක්, ඒකත් කොමන් තැනක්. මේ වගේ මේ කියන්නේ මේක ලොකු ප්ලේස් එකක්. මේ වටේම තියෙන්නේ මේ කැම්පින් තමයි තියෙන්නේ. මේ ප්ලේස් එකේ තැන් තැන් වලට දාලා තියෙනවා මේ වගේ ටොයිලට් දෙකකුයි, පොඩි කට්ටිය සෙල්ලම් කරන ඒරියා එකක්, කොමියුනල් කිචන් එකක්, ඊට පස්සේ බාබිකියු දාන්න තැන්, ඒ වගේ තැන් තැන් වල තියෙනවා. ඒ කියන්නේ බෙදාගෙන කරන්න ඒවට ඒ වගේ කිහිපයක් තියෙනවා. ඒකට ගොඩාක් බිසි වෙලා කට්ටියටම මේ වෙන්නේ නැහැ. මේ තමයි අපේ කැම්ප් සයිට් එක. මේ මෙතන තියෙන මේ වගේ වලින් තමයි කැම්ප් සයිට් එක වෙන් කරලා තියෙන්නේ. ඒකට හැම කැම්ප් සයිට් එකකම ටැප් එකක් දීලා තියෙනවා, වතුර ලයින් එකක්. ඔය විදිහට ටෙන් ගහලා මේ තින්නේ. සම්පූර්ණයෙන්ම අපේ කැම්ප් සයිට් එක. මේ ඒරියා එකයි අපි අරගෙන තියෙන්නේ. අපි ආපු කට්ටිය. හොඳයි. ඉතින් ඊට පල්ලෙහා තියෙනවා කබානාස් තියෙනවා හදපු. ඔය ඔක්කොම. වටේම ඉතින් කැම්පින් තමයි. එතන බාබිකියු ප්ලේස් එක. ඔය ඈතින් පේන්නේ තවපු ලේක් එක. මේ තමයි අපේ කැම්පින් සයිට් එක. ඔය ඉස්සරහින් ඔයාලට පේන්නේ තියෙන කබානා. ඒක නිකන් කැරවන් එකක් වගේ එක කන්ටේනර් එකක් හදාලා හදපු ලස්සන කබාන එකක්. මේ තියෙන ප්ලේ ඒරියා එක. අම්මට සෙල්ලම් කරන්න තියෙන ඒරියා එක. මේක ඇතුලේ තියෙනවා අපිට සෙල්ලම් කරන්න දේවල්. මේක ඊපස්සේ පොඩි කට්ටියට සෙල්ලම් කරන්න ස්පර්ශය හදලා ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහා පැත්තේ තමයි කිචන් එක තියෙන්නේ. මේ තියෙන්නේ කොමන් කිචන් එක. ඒකේ ලිප් තියෙනවා, හැමදේම තියෙනවා. ඔයා කෑම හදා ගන්න අවශ්‍ය කරන හැමදේම තියෙනවා. මෙතන මේ සිංක් හදලා තියෙනවා. මෙතන ෆ්‍රිජ් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ පොඩි කබඩ් එකේ තියෙනවා ඕන කරන ඔක්කොම දේවල් ටික. ඇඳි ගැරපු ඕන කරන ඔක්කොම දේවල් ටික තියෙනවා. ඊට අමතරව මෙතන ලොකු oven එකක් තියෙනවා. තමන්ගේ බඩු දා ගන්න ලොකර සෙට් එකක් තියෙනවා. හැමදේම තියෙනවා. හොඳයි ප්ලේස් එක. එහෙනම් guys අපේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආපහු හම්බෙමු. අපේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.